මහත්තයා අඩව්වක් අල්ලලා රනිල් වික්‍රමසිංහට හැකියාවක් ලැබුණා පස්සේ දොරෙන් පීනට ජනාධිපති වෙන්න. හැමෝම කිව්වේ මොකද මේ හොඳ I mean you know he dresses up well, he speaks good English, he's a democrat, he's a liberal. මම නම් කියනවා තනිකර හොරෙක් සායින් ගන්නෙ. මම පැහැදිලි කරන්නම් ඇයි කියලා. මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පින් ජනාධිපති. ඔහුට හිටියා ජනාධිපතිවරු උපදේශකවරු 39ක්. දැන් ජනාධිපතිවරු උපදේශකයෙක් ඉන්න එක ප්‍රශ්නයක් නෑ. මොකද ජනාධිපතිතුමා හැමදේම දන්නේ නැති හින්දා. නමුත් 39 දෙනෙක් තියා ගන්න මෙයා මෙලෝදියක් දන්නේ නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ ලොකු ආසියාවේ මොලයක් කරේ මේ වෙන්න බෑ. තනිකර වැටි කඳක් වෙන්නට ඕන. එහෙම ගත්තත් කමක් නෑ. අපි දරපු වියදම් ටික පොඩ්ඩක් බලමු නිකන්. මම ඔක්කොම කියන්නේ නෑ. මෙතන ජනාධිපති උපදේශකවරු 39යි. එක අධ්‍යක්ෂක තන්ත්‍ර වල ඔක්කොම 67යි ජනාධිපති උපදේශකලා ඇතුළු. අන්න ඒගොල්ලෝ සඳහා වියදම් කළ තියෙන වියදම කියන්න කලින් මම නිකන් කියලා වාහන ගැන කියන්න. දැන් මේ වාහන අපි ජනාධිපතිවරු කාර්යාලයට ගත්තා. දැන් මාර්තු මාසේ මේක විකුණගෙන ඒ ටිකත් භාණ්ඩාගාරයට දෙන්න ඕන. මම නම් එක දෙයක් කියන්න. සමන් රත්නප්‍රිය සිල්වා KI 3.57 Mitsubishi Montero Jeep. මම හිතා අද ස්ට්‍රයික් එකක් කරනවනේ මොනවද? දැන් මේව නැතුනම දුක් විඳිනවා ස්ට්‍රයික් කරන්න ඕනේ. පඩිමදි. මුදල් වලින් එලවන්සස් වලින් ගියොත් සාගල් රත්නායක මහත්මයා ආරක්ෂාකරණ උපදෙස් දීලා තියෙනවා. මිලියන 7.4ක් ගෙවීම් ලබාගෙන තියෙනවා. මද්දුම බණ්ඩාර ඇඩ්වයිසර් ද ප්‍රෙසිඩන්ට් මාස කිහිපයක ලක්ෂ 43ක්. මම මේ පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ මේකයි. මාස ගානද අවුරුදු ගානද මේ මහත්තයා. දැන් වර්තමාන ජනාධිපතිවරයාගේ වියදම් බලමුකෝ. ඒක හරි ලේසි. මෙන්න උපදේශකවරු සංඛ්‍යාව 3 දෙනයි. එකතුව වියදම් 0යි. මම ඔන්න සමපත කරන්න.